ආසියානු මහද්වීපයේ දකුණු කෙළවර කියලා මේ ස්ථානය නම් කරලා තියෙන්නේ. ඒක Google Map එකේ තියෙනවා. Google එකේ ගෙවුවොත් එනවා. ආසියා මහද්වීපයේ දකුණු කෙළවර තමයි සෙන්තෝසා අයිලන්ඩ් එකෙන් අන්න අර morning. අද අපේ සිංගප්පූරුවේ දෙවෙනි දවසේ අපි දැන් අද යන ගමන් අපි යනවා සෙන්තෝසා අයිලන්ඩ් වලට. සිංගප්පූරුවේ කේබල් කාර් එකෙන් යන්නේ. ඊට කලින් අපි යනවා උදේට ගන්න. අපි ඊයේ දවල්ට කෑවත් බෙදෙනේ මේ රූම් එක ළඟම තියෙන්නේ මීටර් 50ක්වත් නැහැ. ඉන්දියන් මුස්ලිම් රෙස්ටොරන්ට් එකක්. ඒකේ හැමදේම තියෙනවා. පරාටා, බුරියානි, අයිස් ටී එකක්, හොට් ටී එකක් තියෙනවා. නියමයි ඊයේ රෑත් ගත්තා. මෙතන තියෙන්නේ මම මේ හොටෙල් එක බුක් කරන්න වැඩියත් මේ හේතුව එකයි. අර පැත්තේ මීටර 150 MRT එකට මේ පැත්තේ තියෙනවා චයිනීස් කඩ, ඉන්දියන් කඩ, කෑමට. අර අතරින් වල පේන තට්ටු දෙකේ බස් දෙක. ඒ වෙත් යන්න ඕන. දැන් සෙන්තෝසා අයිලන්ඩ් වලට අපි MRT එකේ ගිහිල්ලා කේබල් කාර් එක ගන්න ඕන. මේ තමයි හොටෙල් එක. අපි උදේ කෑමට ඕඩර් කරපුවා තියෙන්නේ මම ගත්තා දෝසෙ එකක්. ඊට පස්සේ මේගොල්ලෝ ගත්තා එක් පරාටානේ. එක් පරාටා ඒ කියන්නේ අපේ මේකට බිත්තර රොටි වගේ එක් පරාටා එක නෝමල් පරාටා එක මේ හොදිත් එක්ක ඉන්නේ. ඊට පස්සේ ටී දෙකක් ගත්තා. මේ ටී එක මාරම ටී එකක් තියෙන්නේ. ඊට පස්සේ අපිට ගියා උදේ කෑමට ප්ලේන් පරාටා එක ඩොලර් 1.30යි. එක් පරාටායි ටී දෙකට 6.40යි. රෝස් එකට ඩොලර් 2යි ඔක්කොන්ටම ගියේ ඩොලර් 8.40ක් ගියේ උදේ කෑමට. මේ මෙතනට මගේ ටේබල් දාලා තියෙනවා කන්න. දැන් එනං උදේට කාලා ඊට පස්සේ යන් සෙන්තෝසා අයිලන්ඩ් වලට MRT කරන් යන්න තියෙනවා. MRT කරගෙන හාබර් ෆ්‍රන්ට් ස්ටේෂන් එකට යන්න ඕන. අපි ඊට ගිහලා හම්බෙමු. අපි දැන් හාබර් ෆ්‍රන්ට් ස්ටේෂන් එකෙන් බැහැලා කේබල් කාර් වලට යන ගමන් මේ ටවර් එක මේ පැත්තට ටවර් B යන්න තියෙන්නේ. ඒ යනකොට මේ පැත්තෙන් පේනවා කේබල් කාර්. අර මේ මෙතන යන්නේ කේබල් කාර්. මේ බෙදලා තියෙන සිංගප්පූර් ක්‍රූස් ෂිප් එකක් තියෙන්නේ. ඒ ක්‍රූස් ෂිප් එක උඩින් තමයි කේබල් කාර් එක යන්නේ. ඉතින් ලස්සන මේ දැන් අපි ඉන්නේ මේ හාබර් ෆ්‍රන්ට් ස්ටේෂන් එකේ. කේබල් කාර් පටන් ගන්නෙ මවුන්ට් ෆේබර් ඉඳන්. ඒ මවුන්ට් ෆේබර් ඉඳන් එන්නේ අර පැත්තෙන්. ඒක නන් අතර තමයි මවුන්ට් ෆේබර් ස්ටේෂන් එක තියෙන්නේ. ඒක දිගේ තමයි මෙහෙම කේබල් කාර් මේ ඉන්නේ. ඇවිල්ලා මේ අපි ඉන්නේ හාබර් ෆ්‍රන්ට් එක දෙවෙනි එක. මෙතන ඉඳන් තමයි සෙන්තෝසා අයිලන්ඩ් වලට යන්නේ. දැන් තව අපේ මෙයාගේ යාළුවෙක් කෙනෙක් ඉන්නේ මෙතනට වෙලා. එයා තාමෙන් පස්සේ යනවා. මේ කේබල් කාර් ටිකට් එක ගන්න පුළුවන් Klook app එකෙන් අඩුවට ගන්න පුළුවන් KLOOK. මම ඒ app එකෙන් තමයි බුක් කරේ ඔන්ලයින් ඩොලර්ස් 22කට. නැත්නම් සාමාන්‍යයෙන් සම්පූර්ණ මේ කේබල් කාර් එක ඩොලර්ස් 26ක් විතර වෙනවා. ඒකයි මේ තියෙන මවුන්ට් ෆේබර් ලයින් එක. ඊට පස්සේ සෙන්තෝසා අයිලන්ඩ් වලට ගියාන් පස්සේ සෙන්තෝසා ලයින් කළා සෙන්තෝසා ලයින් අයිලන්ඩ් එකේ තව කේබල් කාර් ලයින් එකක් තියෙනවා. ඒ දෙකම ගන්න පුළුවන් ඩොලර්ස් 22කට Klook app එකේ KLOOK. දැන් අපි ගිහිල්ලා කේබල් කාර් එක අරගෙන මවුන්ට් ෆේබර් ලයින් එකේ එන කේබල් කාර් එකේ යන් සෙන්තෝසා අයිලන්ඩ් වලට. මම ඔන්ලයින් ටිකට් එක ගත්තා. ඒකට මම ඔයාලට පෙන්නන්නම් මෙතනින් මේ ටිකට්ස් ගන්න විදිය. ටිකට්ස් ගන්න පුළුවන් කේබල් එකේ. ඔන්ලයින් බුක් කරන්න බැරි නම් මෙතන තියෙනවා මවුන්ට් ෆේබර් ලයින් එක ඩොලර් 35යි. සෙන්තෝසා ලයින් 25යි. අපි ගමු. Sure, you buy a $45. It's a one-day pass. You can do how many rides? It's okay. It's safer because it's whole day. This one is only one time. අපි දැන් ආවා කේබල් කාර් එක යන්න. මෙතනින් තමයි නගින තියෙන කේබල් කාර් එකට. අපිට තව අලුත් එක්කෙනෙක් හම්බුණා වයිෆ් යාළුවෙක්. එයා සිංගප්පූරුවල එක්කෙනෙක්. එයාත් එක්කම යන්නේ අපි. යන් කේබල් කාර් එක.
Island වලට අර ඈතින් පේන Sentosa Island එක. මේකේ cruise එක. Nabi swimming pool එක. Nabi තියෙන swimming pool එක. ඔය දින්නේ යන්නේ. නැවක් උඩින් යන්නේ Sentosa Island වලට. Cable car line එකේ අතන උඩ තමයි උඩම පොයින්ට් එක. ඊට තන්ට උඩටම ගිහිල්ලා ඊට පස්සේ ආපහු පල්ලෙහාට බයිනවා. උඩම තැන මේ cable car line එක. ඔන්න gas එක. දෝනියන මේ බීච් පාක් එක වල දැන් අපි පල්ලෙහාට බයිනවා මේ අතනින් පේනවනේ මේ හරි වෙලා තියෙන. කෘතිම හදපු මේ බීච් එකක් හදලා තියෙන්නේ. ඇඩ්වෙන්චර් වෝටර් කේව් පාක්. ඔයාලට පේනවද නැත්නම්? මේ විදිහට බලන්න. මේක ඉතර කමන්නේ නැහැ. කමන්නේ. පත වෙන්නේ හරි. නෑ ඔය මේ මොකද වෝටර් පාක් එකක් ස්ප්ලෑෂ් එක අර පැත්තේ වම් අත පැත්තේ යුනිවර්සල් ස්ටුඩියෝ එක අර තියෙන දෝනේ කාසල් එක අතෙන් තියෙන සිංගප්පූර් හාබර් එක වරාය ආසියා ගිනිකොන දිග ආසියාවේ ප්‍රධානම වරාය සිංගප්පූර් වරාය ඒ වගේම Sentosa Island වලට ගියන් පස්සේ අපි අර තියෙන්නේ Sentosa line එක. දැන් අපි යන්නේ Mount Faber line එක. අතරින් Sentosa beach මේ island එක ඇතුලේ යන cable line එක. මේ තියෙන මේ Mount Faber line එක. එතනින් Sentosa වලට බහැලා එතනින් යන්න තමයි Sensory Escape එකට Siloso point එකට. මෙන්න මේ Siloso point එකේ තමයි අපි යන්නේ Fort Siloso. දෙවන ලෝක යුද්ධ කාලේ ජපාන්ව අල්ලගත්ත මේ ෆෝට් එකට මම එතන ඉස්සර කියන්න. අන්න අපි දැන් බහින එතන Sentosa ස්ටේෂන් එක. එතනින් බහිනවා. අපි කේබල් කාර් එකකින් ඇවිල්ලා මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. ආයේ කේබල් කාර් එකේ ඇවිල්ලා Sentosa Island එකට ඇතුල් වෙනකොටම toy shop ඒව ඇතුලෙන් යන්න තියෙන්නේ. මේ Sentosa Island කියන්නේ සිංගප්පූරුවේ තියෙන කියන්නේ මේ අර ඒ කියන්නේ කෙලිම ට්‍රැවලර්ස්ලා කියන්නේ සංචාරකයන්ට හදපු එකක්. Sentosa Island එකේ කරන්න දේවල් ගොඩක් තියෙනවා. බැඩම් රිසෝට් එකක් තියෙනවා, ඇක්වාරියම් එකක් තියෙනවා. ඊට පස්සේ යුනිවර්සල් ස්ටුඩියෝ එක තියෙන්නේ Sentosa Island එකේ. අපි යන් මේ වලට වෙනවනේ මේ Sky Helix එක. මේක ලෝකෙම තියෙන එකක්. මෙතන මේ Sky Helix එකේ අර උඩම දැන් ගිල්ලෙන් උඩට ගිහලා තියෙනවා තියෙන. ඔය දැන් කට්ටිය යනවා පල්ලෙහාට ඒක. එතන චෙයර්ස් තියෙනවා. ඒ වාඩි වෙලා උඩටම ගිහලා විනාඩි 15ක් විතර තියෙනවා. ඩ්‍රින්ක් එකක් ගන්න පුළුවන්. උඩම ගිහිල්ලා. ඉතින් Sky Helix Sentosa. ඊටසේ දැන් දිගටම යන්න තියෙන්නේ කේබල් කාර් එකත් එතනින් පේනවා. අපි යමු. දැන් අපි අද යන්නේ අපි දැන් ඉන්න ආසියාවේ දකුණු කෙළවරට. අපි ශ්‍රී ලංකාවේ
උතුරු කොන පේරුදු තුඩුවට ගියා, දකුණු කොන දෙවුන්දර තුඩුවට ගියා, ලංකාවේ හරිමැද නාලන්දා ගෙඩිය ගියා. දැන් අපි යනවා අපි ශ්‍රී ලංකාවත් අයිති වෙන ආසියාවේ දකුණු කොනට. මෙතන මේ සිංගප්පූරුවෙන් අපි ආව සෙන්තෝසා අයිලන්ඩ් වලට. සෙන්තෝසා අයිලන්ඩ් වලින් තවත් අයිලන්ඩ් එකකට යන්න තියෙනවා. ඒ අයිලන්ඩ් එකේ තමයි කොන තියෙන්නේ. අපි යන් එතනට. Milo ice cream, Oreo. දැන් අපි ආපු මවුන්ට් ෆේබර් ලයින් එකෙන් යන්න ඕන සෙන්තෝසා ලයින් එකට. මෙතනින් යන්න තියෙන්නේ. සිලෝසෝ පොයින්ට් ස්ටේෂන් එකට යන්න තියෙන්නේ. අතනින් පේනවා වරාය නැව් ගහලා තිනවා. ඊයේ ප්ලේන් එකේ නකොටත් දැක්ක ඔය නැව් ටික. කිය? අර මං එනකොට වෙන ස්කයි හීලික්ස් එක උඩ දැන් උඩට ඇවිල්ලා තියෙන කට්ටිය. හැපි? අපි මොකද යන්නේ? කේබල් කාර් එක. අර තියෙන්නේ අර පැත්තෙන් පේන්නේ අපි ආපු කේබල් කාර් ලයින් එක, මවුන්ට් ෆේබර් ලයින් එක. ඒකේ එහෙම ඇවිල්ලා දැන් යනවා සෙන්තෝසා අයිලන්ඩ් එක ඇතුලේ. අන්න අතනින් පේන්නේ මේ සෙන්තෝසා අයිලන්ඩ් එකේ තියෙන බීච් තුන. එතන එක බීච් එකක් තියෙනවා. මේ තියෙන්නේ සිලෝසෝ බීච් එක. දැන් අපි මේ බීච් එකට යනවද? ඔව් බීච් එකට යනවා. ඒ බීච් එකට ගිහිල්ලා මේ අර අතනින් පේන කේබල් ලයින් එක, ඒ බීච් සිප් ලයින් එක. මෙතනින් මේ සිප් ලයින් එක තියෙන බීච් එක කරන්න අපි යන්නේ ඒක ඇති පාලම කියන්න දිනන්න අතන අර අතන තියෙන්නේ මම හිතන්නේ. ආසියානු මහද්වීපයේ දකුණු කෙළවර අතන තියෙන්නේ. අපි එතනට යන්. මේ බීච් එකේ කට්ටියට ලෙෂර් ටයිම් එකේ විදිහට වැඩ කරලා තියෙනවා. අතන වොලිබෝල් ගහනවා, බීච් වොලිබෝල්. මේ ඔක්කොම මේ කෘතිමව හදපු බීච් එකක් තියෙනවා. ඒ වගේම මේ සෙන්තෝසා අයිලන්ඩ් එක කියන්නේ දෙවෙනි ලෝක යුද්ධේ යුද්ධ කාලේ මේ සෙන්තෝසා අයිලන්ඩ් එක ඉංග්‍රීසින් තමයි මේ බලය අල්ලන් හිටියේ. ඒනොට ජපාන්ව ඇවිල්ලා මේ අයිලන්ඩ් එක අයිති කරගන්න යුද්ධ කරලා ඒ කතාව මම කියලා කියන්නම්. මේ සිලෝසෝ ෆෝර්ට් එකට ගිහිල්ලා අපි දැන් යන්. එතනින් පේනවා අයිකන් එක සිලෝසෝ බීච් එක. අපි දැන් මෙතනින් බයින්නවා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ සිලෝසෝ බීච් එකට. අපි ඇවිදගෙන යන්. පෝට් සයිලෝසෝ වලටයි දකුණු ආසියාවේ කෙළවර සදර්න් මොස්ට් පොයින්ට් එකට අපි දැන් ෆෝට් සිලෝසෝ වලින් ඇවිල්ලා ආවා සිලෝසෝ බීච් එකට. ඉතින් සිලෝසෝ බීච් එක අර තියෙන්නේ මේ සෙන්තෝසා අයිලන්ඩ් කේබල් කාර් එක. මේ තියෙන්නේ සිලෝසෝ බීච් එක. සෙන්තෝසා අයිලන්ඩ් වල බීච් තුනක් තියෙනවා. සිලෝසෝ බීච් එක, ඊට පස්සේ අරගෙන තියෙනවා පලවන් බීච් එක. ඒ පලවන් බීච් එකේ තමයි දකුණු ආසියාවේ දකුණු කෙළවර තියෙන්නේ. ඉන්න මෙතනින් පේනවා මේ ස්කයි ලූච් කියලා තියෙන අර ට්‍රැක් එකේ යන්න තියෙන්නේ. මෙතන ගෝ කාට් වගේ. මේ ට්‍රැක් එකේ යනවා මේකෙත් මේ වගේ මේකත් තියෙනවා කේබල් කාර් එකක්. මේකේ ගිහිල්ලා අර ලයිට් එකක් තියෙන්නේ ඒක. ඔව්. මේ ට්‍රැක් එකේ පල්ලෙහාට ගිහිල්ලා මේකෙදි ගෙන්න පුළුවන්. ස්කයි ලූච්. ඒකත් මේ වලට ඔන්ලයින් ටිකට් එක ගන්න පුළුවන් ක්‍රූ කැප් එකෙන්. ඊට පස්සේ අර තියෙන්නේ මේ මැඩම් ටුසාඩුස් ඊට රූප කෞතුකාගාරේ. වැක්ස් මියුසියම් එක. ඉතින් මැඩම් ටුසාඩුස්. මං ගාවේ මේ බෝඩ් එක. ඒක පියහම වතු දානවා. ඒක පහු කරගෙන අපි යනවා දකුණු ආසියාවේ කෙළවර සොයාගෙන ආසියානු මහද්වීපේ. මෙන්න මේ ඊළඟ ස්ටේෂන් එක තමයි අපිට බහින්න තියෙන්නේ. අපි දැන්
යන ගමන් මේ මැප් එක දාගෙන යන්න ඕන මොකද එතනට යන්න ඕන මේ මොකද පලවාන් බීච්. පලවාන් බීච් එකට ගිහිල්ලා පලවාන් බීච් එකෙත් එහා කොනට යන්න තියෙන්නේ. යන් මැප් එක දාගෙන පයින් පොඩ්ඩක් යන්න දෙනවා. ඊට පස්සේ එනකොට ෆ්‍රී බස් එකක් දෙනවා ෂටල් සර්විස් එක. බීච් පාක් එකේ තමයි මේ තියෙන කහපාට බස්. ඒක යන්න පුළුවන්. අපි යන්න ඉස්සරහට. The southernmost point of continental Asia. Land here for the southernmost point of continental Asia and side entrance to Capella, Singapore. Remember to take your belongings with you. දැන් මේ තමයි පලවන් බීච් එක. පලවන් බීච් එකෙන් මෙන්න මේ බ්‍රිජ් එක දිගේ යන්න ඕන. ඕ එල්ලෙන පාලමක්. ඕ ඒක දිගේ යන්න ඕන. ආසියාවේ දකුණු කෙළවර තියෙන දූපතට. මේ තියෙන ඒකත් වෙනම දූපතක් වෙන් වෙලා තියෙන්නේ. බිලි බබලි. ඕ ඒක පැද්දෙන පාලමකින් එන්න තියෙන්නේ. ඒක පැද්දෙනවා හොඳට. හොඳ එක්ස්පීරියන්ස් එකක්. දැන් අපි සිංගප්පූරුවේ ඉඳන් කේබල් කාර් එකේ සෙන්තෝස් අයිලන්ඩ් වලට ආවා. සෙන්තෝස් අයිලන්ඩ් එකෙන් මේ පාලම දිගේ අපි දැන් යනවා පලවන් බීච් එකේ තියෙන අයිලන්ඩ් එකට. මොකද මේ අයිලන්ඩ් එක තමයි the southernmost point of continental Asia. ආසියානු මහද්වීපයේ දකුණු කෙළවර තමයි අපි ඇවිල්ලා ඉන්නේ. කෙළවර මතන view point එකක් තියෙනවා. අපි එතනටත් යන්න. මේක තමයි දකුණු ආසියානු මහද්වීපයේ දකුණු කෙළවර. සමහර කට්ටිය කියනවා මෙතනින් එහාට ඉන්දුනීසියාව තියෙන නිසා ඉන්දුනීසියාවේ දූපත තමයි ආසියාවේ කෙළවර කියලා. ඒ වුණාට මම ඔයාලට පෙන්නුවා පාලම් වලින් සම්බන්ධ වෙන එක. ඒක තමයි ඇත්තටම හේතුව. මම අතන view point උඩට ගිහිල්ලා ඒක පැහැදිලි කරලා දෙන්නම්. උතර පේනවා ඒක. දැන් ආයෙත් පස්සේ සිංගප්පූරු වරාය පේනවා. බලන්න නැව්. මම කිව්වා චීන ඉන්දියා මුදු මාර්ගය තමයි මේ පිටලා තියෙන වරාය. බලන්න නැව් තියෙන. කොයිතරම් නැව් තියෙනවද ඇත්තටම. මේ උඩ view point එකට යන්න කලින් මෙතන මේ පලවන් බීච් එකේ තව එකක් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඒක විශේෂිත දෙයක්. මොකද Google Map එකෙත් ඒක සටහන් කරලා තියෙනවා. අංශක 90ට. ඒ කියන්නේ අංශක 90ට හැදුණු පොල් ගහක් තියෙනවා. මෙතන ගොඩක් ටූරිස්ට්ලාත් එනවා ඒක බලන්න. මේ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. යම් මම පෙන්නනවා ඔයගොල්ලන්ට. ඊපස්සේ එතන තමයි ආසියා මහද්වීපයේ දකුණු කෙළවර. අර තියෙන්නේ මං කිව්වේ අංශක 90ට හැදලා තියෙන පොල් ගහ. ලංකාවේ ඕන තරම් පොල් ගස් තියෙනවා. ඒ වුණාට මේක අංශක 90ටම තියෙන පොල් ගහ. මෙතන මට හරි ඇන්ගල් එකෙන් පෙන්නන්න. එතනට ගියා නම් බලා ගන්න පුළුවන් හරියට. මේ පලවන් බීච් එක අයිනෙන්ම යන්න ඕන. Bye. හරියටම අංශක 90ට තියෙන්නේ. කෙලින්ම මෙහෙම. අංශක 45 කියන්නේ මෙහෙමනේ. අංශක 90 කෙලින්ම මෙහෙම තියෙනවා. ඒකත් එක්ක මම ඔයාලට කිව්වේ අපි මේ ඉන්නේ මෙන්න මෙතන. මේක තමයි southern most point. ඒ කියන්නේ ආසියානු මහද්වීපයේ දකුණු කෙළවර. එනකොට සමහර කට්ටිය කියනවා මෙන්න මේ හැරින් තියෙනවා මේ ඉන්දුනීසියාව. ඉන්දුනීසියාව තමයි දකුණු කෙළවර කියලා. ඒනොට ඒකට එහෙම නැතිවෙන හේතුව තමයි මේ කියලා තියෙන්නේ. This is linked to Asia suspension bridge to Sentosa Island. ඒ කියන්නේ දැන් අපි මේ ඉන්න තැන Sentosa Island එකට අර දැන් අපි ආපු මේ එල්ලෙන පාලමෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ Sentosa Island එක සිංගප්පූරුවට සම්බන්ධ වෙලා තියෙනවා පාලමකින්. දැන් අපි ආවේ කේබල් කාර් එකේ උනට පාලමකින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ සිංගප්පූරුව පාලමකින් සම්බන්ධ වෙලා තිනවා මැලේසියාවට. මැලේසියාව හරහා
ආසියානු මහද්වීපයට ඇතුල් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි ආසියානු මහද්වීපයේ දකුණු කෙළවර කියලා මේ ස්ථානය නම් කරලා තියෙන්නේ. ඒක Google Map එකේ තියෙනවා. Google එකේ ගිහුවොත් එනවා ආසියා මහද්වීපයේ දකුණු කෙළවර තමයි සෙන්තෝසා අයිලන්ඩ් එකෙන් අන්න අර පේන මේ අපි දැන් ආපු එල්ලෙන පාලමෙන් ආපු තියෙන එතන පොයින්ට් එක. එතනම තමයි මේ අංශක 90 පොල් ගහ තියෙන්නේ. අපි පඩි ටික ගෙන ආවා view point එකට. මෙතනට ආවෙන් පස්සේ හොඳටම ලස්සන view එකක් තියෙනවා. මේ තියෙන්නේ පලවාන් බීච් එක. අපි මුලින්ම ගියේ සිලෝසෝ බීච් එකට. ඊට පස්සේ මේ පලවාන් බීච් එක. මේ තියෙන අපි ආපු බ්‍රිජ් එක. මම කිව්වේ මේ දකුණු කෙළවර සම්බන්ධ වෙලා තියෙනවා සෙන්තෝසා අයිලන්ඩ් එකට පාලමෙන්. ඊපස්සේ මේකෙත් නාන්න පුළුවන්, සෙල්ලම් කරන්න පුළුවන්. එහා පැත්තේ view bridge එකේ මේ view point එක මේක සම්බන්ධ වෙලා තියෙන පාලමකින්. මේ කට්ටියට පඩි පෙළ නැගගෙන ඇවිල්ලා ටිකරි මාරි කරනවා. තුන්දෙනාත් එක රෙස්ට් කරනවා. එසේ මං කිව්වේ මෙතනට පේන view එක මේ කැමරා එක පේනකොට වඩා ඇත්තටම ලස්සනයි. නැව් තියෙනවා ගණන් කරන්න බෑ. වාහන කන්ටේනර් ගෙනියන ලොකු නැව් තියෙන්නේ. ළඟටම බලා ගන්න පුළුවන්. මේ නැව් ළඟටම බලා ගන්නවා වගේ අපි ප්ලේනුත් ළඟටම බලා ගන්න යනවා බොහෝ දුරට. හෙටන මේ අනිද්දා චැන්ගි එයාපෝට් එක ගාව තියෙන පාක් එකකට එතනින් විනාඩියකට ප්ලේන් 3ක් 4ක් විතර යනවා බලන්න පුළුවන්. විශේෂයෙන් ලෝකේ ලොකුම ප්ලේන් එක Airbus A380 අර එන්ජින් 4 කියන ඒ ප්ලේන් එක බලා ගන්න ආසාව තියෙනවා. උඩින් ලෑන්ඩ් කරනකොටම එතනටත් අපි යනවා. ඒකින්ද channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලෝ ඉස්සරහට තව ගොඩක් වීඩියෝ එනවා. මේ සිංගප්පූරු ටුවර් එකක් ප්ලෑන් කරගන්න අවශ්‍ය වෙන බජට් එකත් එක්කම විස්තර මම ඔයාලට කියන්නම්. දැන් අපි අද උදේ වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නුවා. ඊයේ වීඩියෝ එකේ පෙන්නුවා. අපි කෑම කන තැන, ඊට පස්සේ නවතින තැන, ඒ දේවල් එක්ක travel කරන විදිය. ඒ සියලුම විස්තර ඉස්සරහට ගේන්න. දැන් මෙතන පොඩ්ඩක් view එක බලාගෙන රිලැක්ස් එකේ ඉඳලා අපි ආපහු යන්න ඕන සෙන්තෝසා අයිලන්ඩ් එකට. අර අතනින් එනවා cruise ship එහෙම. මේ ඉන්න එක. සිංගප්පූරු આવොත් මේ මෙතනටත් එන්න. මොකද දැන් අද දවසම අපි ෆ්‍රී දේවල් තමයි යවිද්දේ. සිලෝසෝ ෆෝර්ට් එක, මේ සිලෝසෝ බීච් එක, පලවාන් බීච් එක, මේ ලංකාවේ දකුණු කෙළවර මේ තැන් වලට ඇවිදින්න පුළුවන්. මොකද සිංගප්පූරු අර කට්ටිය එන්නේ නැහැ ගාන වැඩි කියලා. ඒ උනට අපේ බජට් එකෙන් මම දවස් 6ක්ම ඉන්නවා. ඒ විදිහට arrange කරගන්න පුළුවන්. අපි එහෙනම් දැන් සෙන්තෝසා අයිලන්ඩ් වලින් යනකොට හම්බෙමු. අර තියන්නේ අපි හිටපු view point එක. ඒක දිගේ අර පාලම දිගේ ආයන් පස්සේ මේ තියෙන්නේ පලවාන් බීච් එක. ඒ බීච් එකේ තියෙනවා 7-Eleven shop එකක්. දැන් අපි මහන්සිලත් එක්ක ගත්තා. චොක්ලට් බීම් එකක් ගත්තා. මොකද ගත්තේ? රේන්බෝ අයිස්ක්‍රීම් එකක් ගත්තා. චොක්ලට් අයිස්ක්‍රීම් එකක්. නංගි ඇපල් ජූස් එකක් ගත්තා. එහෙනම් මේක ගහලා දැන් යන්න ඕන කේබල් කාර් එකෙන්. මේ තව කරන්න ඇක්ටිවිටිස් තියෙනවා ඕන පොඩි අයට කරන්න. සෙන්තෝසා අයිලන්ඩ් එකේ මේ ඇතුලේ ඇවිදින්න මෙන්න මේ වගේ ෆ්‍රී ෂටල් සර්විස් එකක් තියෙනවා. මේකෙන් ඒ කියන්නේ අපි ඉන්නකොට ෆ්‍රී එකේ හැමතැනම ඇවිදින්න පුළුවන්. දැන් සෙන්සර් ස්කේප් එක රාට එහෙම මෙතන මාරම ලස්සනයි. මෙතන මේ වගේ නිදහසේ ඉන්න දැන් ඕන තරම් තියෙනවා මේ සෙන්තෝසා අයිලන්ඩ් එකේ. අතන තියෙනවා Wings of Time light show එක. අපි ඒක දෙවෙනි දවසේ මේ එනවනේ යුනිවර්සල් ස්ටුඩියෝ. එදාට තමයි අපි එතනට යන්න ඉන්නේ. ඒ වගේම රැයට වෙතන්ටත් එන්න ඉන්නවා. මේ දවල්ට මම පෙන්නුවේ. අපි දැන් යන ගමන් මේ මේ ඔක්කොම තියෙන්නේ මේ ඇවිදන් යන පාරේ සෙන්තෝසා අයිලන්ඩ් වල. රැට මේ මාල් ලස්සනට ලයිට් දාලා. Bagi batik kan, batik aja macam ni. Jadi ni mana orang gila tu nak bed, betul? Anda, orang gila tu nak bed na. Ini kan tu hataran ni. Orang gila hataran.
ගන්නවා. ඔරෙන්ජ් ජූස් එක ගත්තා. ඒකේ දොඩම් ගෙඩි 4ක් කෙලින්ම මික්ස් කරලා යටින් වතුර වැටෙන්නේ නැහැ. දොඩම් ගෙඩි 4ක්. රසයිද? අපි දැන් ඇවිල්ලා හාබර් ෆ්‍රන්ට් ස්ටේෂන් එකට ලන්ච් එක ගන්න ආවා. ලන්ච් එක කියන්නේ ඩිනර් එක වගේ තමයි. මෙතන ෆුඩ් රිපබ්ලික් කියලා තියෙනවා. ඒකෙන් කෑම ඕඩර් කරලා ගන්න පුළුවන්. දැන් මගේ එකේ තියෙනවා රයිස්, පෝක්, චිකන්. මේක $5ක් වෙන්නේ කෑම එක. ඊට පස්සේ වගේ තියෙන චිකන්ද? ඔව්. චිකන් උයි පැස්ටා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකෙත් තියෙන එක චිකන් පැස්ටා. මේකට එනවා සලාඩ් එකයි, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකයි, සූප් එකයි. ඊට පස්සේ අයිස් ටී එකක් ගත්තා. තව ස්ට්‍රෝබෙරි මේකක් ගත්තා. මේ ඔක්කොටම ගියේ $28ක් වගේ කෑම ටිකටම හාබර් ෆ්‍රන්ට් ස්ටේෂන් එකේ.